පට්ට ඩිසපොයින්ටඩ් එයාපෝට් එකක් සහ ජර්නි එකක්. ඔයාලට මේ යන එක්ස්පෙන්සස් කවුද දෙන්නේ? කොහොමද දෙන්නේ කියන එක. ඉතින් ඒකට උත්තරේ තමයි මම මේ දෙන්න හදන්නේ. ෆ්‍රෙන්ඩ්ස් මේක තමයි මගේ ගමන් සගිය. තුර්කි එයාපෝට් එකට ලෑන්ඩ් කරන්න යන්නේ. ඔයාලට පේන්නේ දැන් මේ රනවේ එක. ලැන්බරෝ ගෝල්ඩ් එකෙන් කාටුන් 3 මේ කට්ටිය කාටුන් 3 පැය 10 මාර්ග ගුවන් කාලයක් සාර්ථකව ගත්ත ගෝල් ලේබල් එකක් මටයි වයිෆ්ටයි පැටියෝ වල ලොකු වෙලානේ ගොඩක් ලොකු වෙලා ඔව් තාත්තා රුම් එකක්ද travel with sailor good morning friends ඉතින් වෙලාව උදේ පාන්දර 2:45යි මම ඇහැරුණා මගේ පළවෙනි ෆ්ලයිට් එකට යන්න මේක දවස් 2ක යන ගමනක් දැන් ඕල්රෙඩි දවස් 4යි ඉතින් තව දවස් 2ක් තියෙනවා ලංකාවට යන්න දැන් මගේ ඒජන්ට් එයි මෙතනට මාව පික් කරන්න අපි යමු පල්ලෙහාට ඉතින් කලින් කිව්වා වගේ ඉස්තාන්බුල් යනවා ඊට පස්සේ ආයි සිංගප්පූ යනවා එතනින් තමයි ලංකාවට යන්නේ ඒක පට්ට දිග වෝයේජ් එකක් ලගේජ් දෙකක් පල්ලෙහාට දැම්මා. තව ඉතුරුලා තියෙන පොඩි දෙක විතරයි. යමු මාත් එක්ක පල්ලෙහාට. අද පාන්දර 2:30ට මේ පටන් ගන්න ගමන 2:35ට පටන් ගන්න ගමන ඉවර වෙන්නේ හෙට රෑ 10ට තමයි ලංකාවේ ටච් කරන්නේ. දැන් අදත් මම යන්නේ හිටියේ ඩුබායි හරහා ඊට පස්සේ ආයි ඩුබායි ඕපන් කරා ඊට පස්සේ අද උදේ ආයි නිවුස් බලනකොට දැන් මේ පාන්දර ආයි ඩුබායි ක්ලෝස් පියවලට ඉජන්ටාවා ඕකේ good morning right යමු දැන් එයාපෝට් එකට පට්ට පුළඟක් ඩිෆෙන්ස් සෙකන්ඩ් ඇටෙම්ප්ට් එක දෙන්න එයාපෝට් එකට ආවා පාන්දර 3:00යි අන්නර තියෙන මං කියන දැහන දැන් අන්නර තියෙන ට්‍රොලි එක අරගෙන මම ඉක්තනටම එන්න අපි බලමු දෙවෙනි දවසේ සෙකන්ඩ් ඇටෙම්ප්ට් එක පාස් වෙයිද එල්ලෙයිද මොකද වෙන්නේ කියලා මේ එයාපෝට් එක ඇතුලේ බෑග් එක රැප් කරා නම් හොඳයි කියලා හිතුණා. ඊයේත් කරා ඊට පස්සේ ආයි එක ගැලෙව හොටෙල් යන නිසා අදත් කරලා බලනවා. මම හිතනවා අද නම් ගෙදර යන්න පුළුවන් වෙයි කියලා. මොකද රැප් කරන එක මාර වටිනවා. ලෝකෙ එක පැත්තකින් අනිත් පැත්තට යනකොට ගිහිල්ලා ආයි රට මැදට ලංකාව මැදට එන්න ඕනේ. ලෝකෙ මැදට එන්න ඕනේ. ඉතින් සෑහෙන එහාට මෙහාට යන බෑග් දෙකක් ඒකයි අද මම හිතුවේ මේක රැප් කරා නම් හොඳයි කියලා. නැත්නම් සාමාන්‍ය රැප් කරන්නේ නැහැ බෑග් එක මොකද මේ කවර් එක තියෙන නිසා. මට අද හිතුණා රැප් කරා නම් හොඳයි කියලා. මේක තමයි එයාපෝට් එක. මේක බොහෝ විට තුන්වෙනි පාර්ට් එක විදිහට මේ vlog series එකේ. නැත්තම් මේක පට්ට දිග වෙයි. අපි බලමු. තාම ගේට් එක ඕපන් නැහැ. තාම 3:46යි. ගේට් එක ඕපන් වෙන්නේ 4:04යි 20ට වගේ. අපි බලමු. පට්ට ඩිසපොයින්ටඩ් එයාපෝට් එකක් සහ ජර්නි එකක්. පෙරේද පටන් ගත්ත ගමන ඉඳන් ෆුලි ඩිසපොයින්ටඩ් විතරයි. කරන්න දෙයක් නැහැ සීමන් ලයිෆ් එක. එහෙම තමයි. දැන් උදාහරණයක් වශයෙන් මෙච්චර කාලයකට මම ගිහිල්ලා තියෙන සාමාන්‍ය දැන් නම් 12 වෙනි නැව මේ වගේ දෙයක් වුණාමයි කනෙක්ට් ඩොමෙස්ටික් උත් ගිහින් තියෙනවා. ඒ වුණාට මේ වගේ දෙයක් වුණාමයි ඕනම තැනක පේ කරන්න පුළුවන්. එක්සස් ලගේජ් තිබ්බා මමත් හිත හදාගෙන ආවේ කිලෝ 6ක් 7ක් තිබ්බොත් පේ කරන්න. ඒ වුණාට මෙතන පේ කරන්න බෑ. ඊට පස්සේ අවසාන මොහොතේ කිලෝ 6ක් 7ක් ලගේජ් එකෙන් අයින් කරනවා කියන්නේ ඒක දන්න මිනිස්සු දන්නවා කොච්චර අමාරුද කියලා. මොකද තෝරලා බැරිම ඒව අයින් කරලා තමයි ආවේ. ඒකෙත් ආයි කිලෝ 6ක් 7ක් තෝරනවා කියන්නේ පට්ට අමාරු වැඩක්. ඉතින් ඒක කරා සෑහෙන දේවල් අතෑරියා. වටින දේවල්. ඒ කියන්නේ සේල පැංචට ගත්තේවා, වයිෆ්ට ගත්තේවා. කරන්න දෙයක් නැහැ. life has to go on. ඉතින් දැන් ඉන්නවා ගේට් එක අරන ගා. අතන තියෙන ගේට් එක. ඊට පස්සේ බස් එකේ තමයි එක යන්නේ. බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. තාම පළවෙනි ෆ්ලයිට් එකකවත් නැග්ගේ නැහැ. ඒ වුණාට full fed up guys. Okay? Stay tuned. අපේ ෆස්ට් ෆ්ලයිට් එක මේ තියෙන්නේ ඩොමෙස්ටික් ෆ්ලයිට් එක නිසා ඒක හරි පොඩි. බයිත් බෑ යන්න.
ලස්සන view එක ඉර උදා සන්රයිස් එක ෆ්ලයිට් එකෙන් නම් බලන්න පුළුවන් කියන්නේ මම ඔයාලට ඊයේ පෙන්නුවා සන්සෙට් එක. මේ සන්සෙට් එක පෙන්නුවා හයිය හවස. දැන් සන්රයිස් එක ඉර උදාව ආරම ලස්සනයි. තියෙන ෆ්ලයිට් එක අපි පළවෙනි ෆ්ලයිට් එක ඉවර කරන්න හදන්නේ කසබ්ලංකා. තාම ඉන්නේ මොරොක්කෝ වල. මේක ඩොමෙස්ටික් එක. අපි එක යන්න බස් එක. නම් කිසි හදිසියක් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. මොකද තව පැය 8ක් විතර එයාපෝට් එකේ ඉන්න ඕනේ. ලකා ගහගෙන. රයිට් අපි බහිමු නේද? ගමු. රයිට්. එදා ගමන් සගයුනේ. ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් කසබ්ලංකා කියන එයාපෝට් එක ඇතුලේ ඉන්නේ. මට වෙලා තියෙන අලකලංචියත් එක්ක නතන්න ඔෆර්ස් තියෙනවා. මේ බෑග් වල වෙයිට් එක ආයි සිංගප්පූරු වලදී කිරුවොත් මම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ නිසා මට හිතෙනවා මේ සැරේ ඩියුටි ෆ්‍රී වලින් මොකුත්ම ගන්න බැරි වෙයි කියලා. අපි බලමු මොකද වෙන්නේ කියලා. මැක්ඩොනල්ඩ් එකක් තියෙනවා. බඩට මොනවා හරි දාගෙන හිටියොත් හොඳයි කියලා හිතෙනවා. ඒ තරම් බඩගිනි. ඕඩර් කරමු. alright check out demo right දැන් ගියමු. මීල් එක ආවා ෆ්‍රෙන්ඩ්ස්. ඇත්තටම මේක මගේ බ්‍රෙක්ෆාස්ට් එක. මොකද දැන් වෙලා උදේ 8යි තාම. මං ඉන්න ඕනේ තව පැය හරියටම ගත්තොත් 8ක්. හවස 4 වෙනකම් මං ඉන්න ඕනේ මේ එයාපෝට් එකේ මොරොක්කෝ කසබ්ලංකා. කොහොමද ලංකාවේ කැලලක් නමක් තියෙනවා. කසබ්ලංකා කියන එකේ. රයිට්. මීල් එක එන්ජොයි කරලා ආයි හම්බෙන්න. යාළුවනේ පොඩි බඩු ටිකක් ගත්තා. බයින් දැන් මේවා ටික ලස්සනට අඩු කරගන්න ඕනේ. මම දන්නේ අරන් යන්න පුළුවන් වේද කියලා. ඔයාලා බලන් ඉන්න මේවා අරන් යන්න පුළුවන් වේද? නැත්නම් මට අරන් යන්න බැරි වේද කියලා. මාත්තර තියනවා. දැන් මං යන්නේ. මං කරන්න හදන්නේ එකින් එක බලලා මෙතන මේ ටික අඩු කරන්න. තාම වෙලාව 12ට කිට්ටුයි. ඒත් තව පැය 3ක් තියෙනවා. අපි බලමු මේ තියෙන ඔක්කොම ලගේජ් එකේ තියෙන බඩු ටිකයි මේ ටිකයි හිමීට ඇදලා මොනවද කරන්න පුළුවන් කියලා. හයි මොනවද කරන්න පුළුවන් කියලා මෙතන. මොකද මෙතනින් ගියත් සිංගප්පූරුවෙන් යන්න හරිම අමාරුයි. හරිම අමාරු රටක් තමයි සිංගප්පූරු කියන්නේ ලගේජ් සම්බන්ධ. රයිට් අපි බලමු මේ ටික දාගන්න කොහොමද කියන්නේ. ඉතින් හෑන්ඩ් ලගේජ් එකත් ඇරියා මම එක එක ගන්න දෙයක් නැහැ. පොඩි අඳුම් වගේක් තියෙන්නේ. ඒක ආයි ගන්න දෙයක් නැහැ. ඒක ආයි වෙනස් කරන්න ඉතියුත් නැහැ. මම මෙතනින් ගත්තා. එන්න මේකේ ප්‍රොමෝෂන් එකක් තිබ්බා. සුන්දර මං හරි කැමතියි. ඊට පස්සේ මං ෂේර්ස් දෙකක් ගත්තා. ඉම්පෝරියෝ අර්මානි. ලස්සනයි නේ. පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මට නම් ඒක ලස්සනයි. ඊට පස්සේ ගිම්බල් එක මගේ තිබ්බ ටික. මෙතනින් වික්ටෝරියා සීක්‍රට් එකේ බඩ් එකක් ගත්තා. ඒ ටිකක් දාගන්න ඕනේ. මේකයි. ඊට පස්සේ ගෙස් එකෙන් වයිෆ්ට බෑග් එකක් ගත්තා. ඉතින් මේක රයිට් ඔය ටික තමයි අඩු කරගන්න තියෙන්නේ. මටත් හිතා ගන්න බෑ කොහොමද මේක අඩු කරන්න කියලා. අපි බලමු කොහොමද අඩු කරන්නේ කියලා. පොඩ කට්ටිය අහනවා දැන් ඔයාලා ෆ්ලයි කරනකොට සීමන් කෙනෙක් විදිහට ඔයාලට මේ යන එක්ස්පෙන්සස් කවුද දෙන්නේ කොහොමද දෙන්නේ කියන එක. ඉතින් ඒකට උත්තරේ තමයි මම මේ දෙන්න හදන්නේ. ඒකට උත්තරේ තමයි ගොඩක් වෙලාවට මේ වගේ ලොන් ෆ්ලයිට්ස් සහ හෝල්ට් එක ආවහම
එන එක්ස්පෙන්සස් අපිට ක්ලේම් කරගන්න පුළුවන් බිල් ආයේ දීලා. හැබැයි ඒකට පොඩි ඔබ්ජෙක්ෂන් එකක් තියෙනවා. ඒ බිල් ආයි ක්ලේම් කරන්න වෙන්නේ අපි ඒ කම්පැනි එකේම ඊළඟ නැවට ගියාම තමයි ගොඩක් වෙලාවට. ඉතින් ඒක CMA එකෙත් පොදුයි. ඒ නිසා මම මේක ක්ලේම් කරන්නේ මගේ ඊළඟ නැවේ. ඉතින් මට ගොඩක් තියෙනවා ඊයේ ටැක්සි ෆී. එතකොට දැන් අද බ්‍රේක්ෆාස්ට් ලන්ච් ඒ වගේ දැන් ඩිනර් එක නම් කමන්නේ ෆ්ලයිට් එකෙන් හම්බෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න අහනවා ගොඩක් අලුතෙන් ඉන්නේ අය. මොකද සාමාන්‍යයෙන් මේ වගේ ගමනකදී දැන් මැක් එකෙන් ගෑවොත් අර අපි ගොඩක් කට්ටිය දන්නවා නෝමල් මැක්ඩොනල්ඩ් එක මම උදාහරණයක් දෙන්න නෝමල් මැක්ඩොනල්ඩ් එකේ ප්‍රයිස් එක නෙමෙයි එයාපෝට් එකේ තියෙන්නේ. ඊට වඩා අනිවාර්යෙන් දෙගුණයක් වගේ වැඩි. ඒක එහෙම තමයි ඒක ලංකාවේ මේ තියෙන චේන් එකකට ගියත් ඒ කියන්නේ අපි ඩිපාචර් වෙලා යනවා මොන හරි කන්න කියලා ඩිපාචර් එකේදී ලංකාවේ මම මේ කියන්නේ කටුනායක එතකොටත් ගණන් වැඩි. එතන තියෙන රෙස්ටොරන්ට් වල. ඉතින් ඒක එහෙම තමයි. මෙහෙත් එහෙමයි. ඉතින් ඒ බිල්ස් ක්ලේම් කරන්න පුළුවන් අපිට නැවට ගියාම ඔෆිස් එකේ. රයිට්. අපි යමු මොන හරි බඩට දාගන්න. ඉතින් ලන්ච් එක රෙඩි. ලන්ච් එක ඕඩර් කරේ රැප් එකයි price and one coke. fully crowded. දැන් මේ තෝයක් ඉන්න මොකද මම අර කලින් කිව්වා වගේ මේකේ world class chain එකකට තියෙන්නේ මේක විතරයි. අනිත් ඔක්කොම අර ලටමට රෙස්ටොරන්ට් ගයිස් තියෙන්නේ. ඒකයි මිනිස්සු මේකටම හොයන් ඉන්නේ. රයිට්. එහෙනම් අපි මීල් එක එන්ජොයි කරලා ආයෙත්. ෆ්‍රෙන්ඩ්ස් දැන් වෙලාව 2:10යි. ඉතින් පුළුවන් තරම් එතන ටයිම් පාස් කර අපි යමු දැන් ආයි පල්ලෙහාට. මම ගේට් එක තියෙන්නේ A4. A4 එක ළඟට කිට් වෙලා යමු. සමහර විට අපේ භාගිකින් විතර ගේට් එක ඕපන් වෙන්න පුළුවන්. ෆ්‍රෙන්ඩ්ස් මේක තමයි මගේ ගමන් සගිය. තුර්කි බලා යන ඒ කියන්නේ ෆස්ට් ඉන්ටර්නැෂනල් ෆ්ලයිට් එකේ. ටර්කිෂ් එයාලයින් එක. තාම ගේට් එක ඕපන් කරලා නැහැ. ෆස්ට් ඉන්ටර්නැෂනල් ෆ්ලයිට් එකට හාහා පුරා කියලා බෝඩ් එකෙන් යන්නේ. කසබ්ලන්කා මොරොක්කෝ ඉන්නේ. ඊට පස්සේ අපි යනවා තුර්කි ඉස්තාන්බුල්. ෆ්‍රෙන්ඩ්ස් අපි ඩිපාර්ට්මන්ට් යන්නේ. ඉතින් යාලි 10-15 කලින් පැයතර මාරක ජර්නි එක පටන් ගන්න. everything is good after now. Right? අපි ස්ටාර්ට් කරමු මගේ first international flight එක. Cabin crew, please sit at front table. මම රික්වෙස්ට් කරේ චිකන්. ඉතින් චිකන් එක දාරින්න දෙන්න. චිකන් එක රයිස් තියෙනවා. ඊට පස්සේ ඩෙසර්ට් එක බටර් එක බිස්කට් එක. ඉතින් ඔක තමයි මීල් එක. අපි එන්ජොයි කරමු. දැන් වෙලාව කීයද? දැන් වෙලාව හවස 6යි. තා පැය 3ක් යන්න තියෙනවා. alright. අපි හම්බෙමු after meal එකේ.
එක ලෑන්ඩ් කරන්න යන්නේ. ඔයාලට පේන්නේ දැන් මේ රනවේ එක ඉන්නේ පැත්තේ. ටච් කරන්න යන්නේ ටච් කරා. රයිට්. එහෙනම් අපි බහිමු. තාම මට පැය දෙකක් තියෙනවා. ඊළඟ ෆ්ලයිට් එක පට්ට දිගයි පැය 10ක්. අපි කියන කතා කරමු බැලුවා. ෆ්ලයිට් එකෙන් බැස්ස ෆ්‍රෙන්ඩ්ස් ඉස්තාන්බූල්. දැන් අපි යන්න ඕනේ ට්‍රාන්සිට් ටර්මිනල් එකට. කොච්චර දුර යන්නද දන්නේ නැහැ. සමහර වෙලාවට බස් එකෙත් යන්න තියෙනවා. කොහොමද දන්නේ නැහැ බලමු. තමයි ඉස්සරහින් යන්නේ. කියතේ බෑග්ස් ගොඩක් තියෙනවා. රයිට් අපි යමු ඉස්සරහට. තමයි එයාපෝට් එක ඇතුළ. ඊට පස්සේ දැන් අපි වෙන රටක ඉඳන් ඇවිල්ලා මේක ට්‍රාන්සිට් එකක් විතරයිනේ. ඒතකොට මෙන්න මේ වගේ ඉන්ටර්නැෂනල් ට්‍රාන්ස්ෆර් කියන තීරුවට ගිහිල්ලා එතනින් අපි ආ ඉමිග්‍රේෂන් ක්ලියර් කරලා ඊළඟ ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න යන්න ඕනේ. එහෙම තමයි සාමාන්‍ය ප්‍රොසීඩර් එක. මොකද අපි මේකට ආවේ ට්‍රාන්ස්ෆර් වෙන්න විතරයි. රට ඇතුළට යන්නේ නැහැ. දැන් අපි ඉමිග්‍රේෂන් එකයි කස්ටම් එකයි පාස් කරලා ඩියුටි ෆ්‍රී ඒරියා එකට ආවා. පට්ට සයිස් මොකද මෙයාලා අලුතෙන් හැදුවේ මේක. දැන් අවුරුදු 3-4ක් වෙනවා. රීබිල්ඩ් කරලා. ඉතින් අපි යමු ඉස්සරහට බලන්න මොනවද තත්ත්වය කියලා. ඔයාලට මතක ඇති තුර්කි ෂෝලි ව්ලොග් එක බැලුවා නම් තුර්කි කියන්නේ මම එතනත් පෙන්නවා සහ කිව්වා ඔයාලට තුර්කිය කියන්නේ මේ එක නට්ස් වලට ඇට ජාතීන් වලට මාර විදියට ප්‍රසිද්ධයි. ඒ වගේම මේ කෑම වලට මෙන්න මේක එහෙම මේක ඒ වගේම බක්ලාවෝ හරි ප්‍රසිද්ධයි කෑම තුර්කියට ආවේනික කෑම එක. ඉතින් ඉන්නේ බක්ලාවෝ. අඩිඩාස් ෂෝරූම් එකක් හොයන්නේ නත්තන තියනවා කිව්වා. රයිට් මම හිතන්නේ ඒක තමයි. බලමු ගිහිල්ලා. මේ එයාපෝට් එකේ ෆ්‍රෙන්ඩ්ස් කාඩ් එක පර්චේස් කරලා ගන්න ඕනේ. ෆ්‍රී ඔෆ් චාර්ජ් දෙන්නේ නැහැ. ඒකෙත් පොඩි අවුලක් තියෙනවා මේ කාඩ් එකේ. ෆ්‍රෙන්ඩ්ස් අන්දත්ත සම්බා වයිෆ්ට යුරෝ 120යි. බලමු මොනාරි අවුලක් තියෙනවා කියලා. You have the discounts? Oh. Any promotions or nothing? 39, no? Yeah, I checked 39. Inside also you check? Yes, sir. I checked. You can check. Okay. Yes. LNM මේ කාටුන් තුනම ගන්නවා නම් යුරෝ 81. ඒ කියන්නේ almost $100. රුපියල් 30000යි. right? ඒකට Marlboro gold එකෙන් කාටුන් තුන මේකට කාටුන් තුන ගන්න තියෙන්නේ. මම හිතන්නේ සිංගල් කාටුන් එක නේ. තේරෙනවද? යුරෝ 100යි. ඒ කියන්නේ almost $120ක් වගේ. මේ ඒරියා එකම සිගරට් ගත්ත ගෝල් ලේබල් එකක්. මට ඒ වයිෆ්ට හීනියට පාවිච්චි කරන්න වැඩි කන්සම්ෂන් කරන මිනිස්සු නෙමෙයි. ඒ වුණාට රොමැන්ටික් වෙලා යූස් කරන්න වයිෆ් ආසයි ගෝල් ලේබල්. ඉතින් ගත්ත ගෝල් ලේබල් එක. යමු කවුන්ටර් එකට. මම මෙතන එහාට මොකුත් පර්චේස් කරන්නේ නැහැ. මොකද මට පට්ට බයයි මේ වරන් යන්න බැරි වෙයි කියලා දෙවෙනි ෆ්ලයිට් එකේ. මේ විදිහට රැප් කරලා තමයි යාලා දෙන්නේ. ට්‍රාන්සිට් තියනවා කිව්වහම. Thank you very much. Bill is inside, no? Inside opposite. Thank you. මේ ෂේඩ්ස් දෙකත් මගේ ලිස්ට් එකේ තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මෙටා එක පළමු ඊළඟ කොන්ට්‍රැක්ට් එකේවත් ගන්න. ගොඩ කටි දන්නවා ඇති මොකද්ද මෙටා ග්ලාසස් කියලා. මෙන්න මෙතන මේ කැමරාවක් තියෙනවා. ඉතින් කැමරා අපි දැන් ඉන්නේ
තුන්වෙනි ෆ්ලයිට් එකේ මේක පැය 11ක් යනවා සිංගප්පූර් වලට. ඉතින් ෆ්ලයිට් එක almost full. හැබැයි මගේ හැපැත්තේ සීට් එක empty. මේක තියෙන ඔක්කොම දැන් මේක පැය 10කට වඩා වගේ යන නිසා මේක තියෙන ඔක්කොම මේ අපිට අවශ්‍ය කරන toothbrush එතකොට toothpaste ඔක්කොම මේකේ තියෙනවා පොඩි towel එකක් එක්ක. ඒ වගේ items දෙනවා. මේ ෆ්ලයිට් එකේ ඉන්ටර්නෙට් තියෙයි. මෙතන විදිහට. නැත්නම් හරි අමාරු පැය 10ක් 11ක් යනවා කියන්නේ. right. අපි හම්බෙමු අහස උඩදී. ඉතින් ෆ්‍රේම්ස් ටිකක් දුර යන ෆ්ලයිට්ස් වල මෙන්න මේ වගේ දෙයක් එනවා. සාමාන්‍ය ෆ්ලයිට් වල නම් එන්නේ නැහැ. මෙන්න මේ වගේ මෙනු එකක් එනවා. මේ මෙනු එකේ තියෙනවා අපිට ඕඩර් කරන්න ඕන ඒවා ටික. සාමාන්‍ය ෆ්ලයිට් වල තියෙන්නේ යාලා දෙන දේ කන්න ඕනේ. මේක එහෙම නෙමෙයි. මේකේ තියෙනවා ඔන්න ඔය විදිහට දීලා. ඉතින් ඒක ඇඩිෂනල් දෙයක්. මේ long hours යන ෆ්ලයිට් වල මීල් එක ආවා. මම ඕඩර් කරේ beef with rice. ඒකට තියෙනවා බ්‍රෙඩ් එකක් ඇවිල්ලා තියෙනවා. සලාඩ් එකක් තියෙනවා. ඊටසේ පෙප්සි තියෙනවා. alright. බලමු රසයිද කියලා. ඉතින් good morning guys. අපි ලෑන්ඩ් කරන්න යන්නේ. ඇත්තටම අපිට good morning වුණාට time difference එකත් එක්ක දැන් මෙහෙට good evening වෙලා ඉන්නේ. වෙලාව දැන් 5:00යි. ආයිසයි. ඒක තමයි චැන්ගි එයාපෝට් එක. Out එක උඩේ નો මාර්ග ගුවන් කාලය සාර්ථකව හිම කරා. ලස්සන දර්ශනයක් තිබ්බ එක පෙන්වන්න බැරි වුණා. මම එනකොටම මගේ නම අල්ලලා බෝඩ් එකක් අල්ලලා තිබ්බා. යන්න ඕනේ තැන. මොකද මං ලොන් වේ එකක් එන්නේ. මට ටිකට්ස් මොකුත් නැහැ. මට මොරොක්කෝ වලින් ටිකට් දෙනකොටත් කිව්වේ සිංගප්පූර් වලින් වාගේ ටිකට් එක ගන්න කියලා. ඉතින් දැන් යන්න ඕනේ මං ටර්මිනල් 3 එකට. ඩයිවේ සරදම කියන්නේ ගිය පාරත් බ්ලොග් එකේ පරණ කට්ටිය දන්නවා ඇති. චැන්ගි එයාපෝට් එකෙන් තමයි ගියේ ගෙදර චයිනා වලින් බැහැලා. ඉතින් මේ සැරේත් බැස්සේ වෙන කොහෙවත් ලෝකේ අන්තිමේට යන්න වුණා ආයිසරයක් සිංගප්පූරේ. ට්‍රේන් එක යනකම් ඉන්නේ.
ට්‍රේන් එක ආවම ස්කයි ට්‍රේන් to T3 arrival කියන්නේ ටර්මිනල් 3 අපිට යන්න ඕනේ කවුන්ටර් නම්බර් B6 එකට. තාම ට්‍රේන් එක නෑ. ඉක්පාර නම් ආවද යන්න යනවා ට්‍රේන් එක. ෆ්‍රෙන්ඩ්ස් ඉන්නේ ලාස්ට් ෆ්ලයිට් එක ඒක ශ්‍රී ලංකන් එක UL එකක්. ඉතින් මෙතනින් නම් තව පැය 3:00ක් යන්න ඕනේ සිංගප්පූරු ඉඳන් ලංකාවට. රයිට් යමු ඒකට මාත් එක්ක. This is a massive regulations regarding the independent rights to take off. Well, as wish to continue making this agenda with this. It is looking at the season. Thank you. ශ්‍රී ලංකන් ෆ්ලයිට් එකේ දින එක හම්බුණා. සාජ් චිකන්, ඒකේ ෆ්‍රයිඩ් රයිස්. Big crew preparing for landing. ගත්තා මේක ශ්‍රී ලංකන් ඩියුටි ෆ්‍රී එකේ තියෙන අයිටම් එකක්. ඒ කියන්නේ තියෙනවා ෆ්ලයිට් එකේ තියෙනවා ඩියුටි ෆ්‍රී ෂොප් එකක්. මේකෙන් ගත්තා ඩබල් බ්ලැක් එකක්. තව එකක් තියෙන ඇතුලේ. මොකද අවුරුදු සීසන් එනවා. අවුරුද්දට ගෙදර ඉන්නවා කියන්නේ පාටිම තමයි. ෆ්‍රෙන්ඩ්ස් බඩු ටිකත් අරගෙන ෆයිනලි අපි ආවා කොළඹ වැන්ඩ වාහනයක ඉන්නවා. සේල පැංචා බලන්න නිව්සීලන්තේ. අපි බලමු අද ජිප් එකේ නෙමෙයි ඉන්නේ. ජිප් එකට තෙල් ගහන්න මදි ෆ්‍රෙන්ඩ්ස්. තෙල් නැහැ. ඒ නිසා කාර් එක යූස් කරන්න කියලා හිතන් ඉන්නේ වැකේෂන් එකේ. බඩු ටික සේෆ්ලි ආවා. ඔක්කොම හරි හැමදේම හොඳට වුණා. සියලුම දේ දැන් තියෙන්නේ පටවගෙන වැකේෂන් ඔන් කරන්න. හායි හායි. Hi, hi. අම්මා පේන්නේ. කොහෙන්ද තාත්තිලා? තාත්තිලා හැබැයි ගඳයි. Tate. Botol දෙක සුදු වාත්තයා ඔය ගත්තා. එලපැන්චෝ. ඔකද? මම පෙටියෝ. වල ලොකු වෙලානේ. ගොඩක් කියලා. ඔව් තාත්ති රුම් එකද? තාත්ති රුම් එකද? Train. තාත්ති රුම් එකද? ඔව්. මදි ගන්න අර ඇවිල්ලා අයි තාත්තේ කියනවා. තාත්ති කිව්වද? තාත්ති රුම් එකද? උම්මෙක් රුම් එකක් දෙන්න. ටොයිස් කෙනා ගොඩක්. ගෙනල්ලා ගොඩක්. උම්මෙක් දෙන්න. නෑ. අගාවට කාය එකක් යනවද? චීන්. Right guys, vacation mode on. Thank you for watching me. සෑහෙන දුර ගමනක් ආවා. අපි ඉක්මනටම හම්බෙමු. මට පට්ට මහන්සි. මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ travel with sailor.